අයිබෝන් සමත්ස ශ්‍රී ලංකේ ජනතාවට වගේම ලෝකයේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයින්ට අද හවස් යාමේ මගේ අතට ලැබුණා ඓතිහාසික නඩු තීන්දුවක්. ඒ නඩු තීන්දුවෙන් ඇත්තටම පොඩි ආඩම්බර සතුටකුත් ලබනවා. වෙන දෙයක් නිසා නෙවෙයි, රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්නට දවස් සති මාස ගණන් අනන්ත අප්‍රමාණ අපි හඬ නැගුවා. ඒ හඬ නැගීමේ ප්‍රතිඵලයක්. ඒ වගේම ඒ අපරාධයෙන් වින්දිතෙක් වශයෙන් පත්වෙච්ච කාන්තාවට ඇයට සුසුම් හෙලන්නට පුළුවන් තමාගේ ස්වාම්පුරුෂයා වෙනුවෙන් මම යුක්තිය ඉෂ්ට කරා කියලා. ඒ තමයි මහ පොළවේ අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කවදාවත් මේ රටවල් වල යුක්තිය ඉල්ලලා හඬ නගන්නේ. තමුන්වහන්සේලා දැකලා තියෙනවද උසාවි ඉස්සරහට ගිහිල්ලා අර පාස්කු ප්‍රහාරයේ වගේ පියතුමල්ලා පාර දෙපැත්තේ ඉඳගෙන අපිට යුක්තිය දෙන්න කියලා? නන්දමාල්නි වැනි ගායිකාවෝ යුක්තිය ඉල්ලලා සින්දු කියන්නේ මේ රටවල් වල. හැබැයි ලංකාවේ එහෙම වෙනවා. ඒ යුක්තිය හඬ නගලා අපි ඒ වෙනුවෙන් කතා කරා. ඒ 2022 ඔක්තෝබර් 12 වෙනිදා අලුයම් කාලයේදී බලපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණිලා වෙලගෙදර බෙලිදෙනිය කෝට්ටේගොඩ පදිංචි K.A. මහේෂ් ඉන්දික කියන අයව පැහැරගෙන ගියා විශේෂකාරී බලකාය නිලධාරී. ඔවුන් විශේෂකාරී බලකාය නිලධාරීන් බවට අයිඩෙන්ටිෆයි කරලා තමන් පෙන්නුවෙන් පස්සේ බයක් නෑ පොලිසියත් එක්ක යන්න, STF එකත් එක්ක යන්න. ඒ පුද්ගලයා තමන්ගේ බිරිඳව තියලා, බිරිඳ වෙනකොට දරුවෙක් ලැබෙන්න හිටපු අම්මා කෙනෙක්. ඒ වෙනකොට ඇය නිවසේ කෑ ගහද්දී විශේෂකාරී බලකායේ එවක කමඩාන් තමුන්නාසා දන්නවා වරුණ ජයසුන්දර අර පාස්කු ප්‍රහාරයේත් නම කියවිලා තියෙන. ඊයේ පෙරේදා පාතාලේ කෙහෙල්පදර් පත්මගේ බැකෝ සමල්ලා එක්ක ගනුදෙනු කරලා ඒවා පිළිබඳව නම් කියවෙච්ච, ඒ පිළිබඳව දුරකථන නැතුව තියෙන වරුණ ජයසුන්දරගේ ටීම් එකක් ගිහිල්ලා තමයි ওই බලපිටිය ඉන්දිකව පැහැරගෙන ගියේ. මේ ඉන්දික පැහැරගෙන යෑම සහ ඔහු පැහැරගෙන ගිහිල්ලා ඔහුට වෙඩි තියෙනවා. වෙඩි තියලා ඒ පිළිබඳව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු විචාරක ආර්.ඩී. ජානක ගරු විචාරකතුමන් ඉදිරියේ මේකේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කියන්නේ ඉන්ක්වෙස්ට් එක මතක තියාගන්න. අධිකරණයේ නඩුව නෙමෙයි. මැරුණු හේතුව මොකද්ද? මරණයට හේතුව මිනිස්සෙක් මැරුණෙන් පස්සේ ලංකාවේ අපරාධ නෝන්දන් සංග්‍රහයේ පැහැදිලිවම තියෙනවා මහේස්ත්‍රාත්වරයෙකුට 369 වෙනි වගන්තියේ මට මතක විදිහට අපි විමර්ශනයේ ආරම්භ වෙන්නේ 109 ඉඳන් අපරාධ නෝන්දන් සංග්‍රහයේ. එතකොට 369 වෙනි වගන්තියේ තියෙනවා මහේස්ත්‍රාත්වරයෙකුත් මේ විමර්ශනයේ විමර්ශකයෙක් වෙනවා නීත්‍යානුකූලව. ඒක තමයි ඔහුගේ භූමිකාව. ඒ භූමිකාව වෙන්නේ අපරාධ නෝන්දන් සංග්‍රහයට අනුව ඒ විමර්ශනයේ පවත්වන විමර්ශකයින්ට සුදුසු ආච්ඡා නිකුත් කරමින් ඒ සුදුසු පරිදි ඒ පිළිබඳව ඔවුන්ව ඒ සඳහා යොමු කරන්නට නීත්‍යානුකූල වපසරිය තුල ඒ මහේස්ත්‍රාත්වරයා ඒ කාර්ය කරා. ඒ මහේස්ත්‍රාත්වරයා උගත් මහේස්ත්‍රාත්වරයා ඒ කාර්ය කරලා බලපිටිය ඉන්දිකගේ පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව, වෙඩි තබා ඝාතනය කියන එක පස්සේ කෑල්ල එකතු වෙන්නේ, වෙඩි තැබීම පිළිබඳව ඉන්ක්වෙස්ට් එකක් කරා. මේ ඉන්ක්වෙස්ට් එක කරගෙන යනකොට මහේස්ත්‍රාත්වරයා කැඳවනවා විශේෂඥ අධිකරණ වෛද්‍ය සාක්ෂි. එවක අධිකරණ වෛද්‍ය නිලධාරිතුමියක්, එතුමිය විදිහින් මේ වෙඩි තැබීම සහ වෙඩි තැබීමේදී ඒ වෙඩි තියලා තියෙන්නේ හරියටම මේ හරියට
සහ වෙඩි තැබීමේ දුර මොකද අපිට අධිකරණමය වෛද්‍ය නිලධාරියෙක්ගේ කියන්නේ පෝස්ට්මෝටම් එකකින් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් තොරව අපිට කියන්න බෑ ඒ ගියපු උණ්ඩේ ගියපු දිශාව සහ වෙඩි තැබූ දුර වෙඩි තැබූ පුද්ගලයා හිටියේ කොච්චර ඇන්ගල් එකකින්ද ඒ වෙඩි තැබූ පුද්ගලයා හිටපු ඇන්ගල් එක සහ උණ්ඩය ගියපු ඇන්ගල් එක ඒ ගිහිල්ලා තියෙන කොයි විදිහටද පිට වෙලා තියෙනවද උණ්ඩේ පිට වෙලා තියෙනවන මොන ආකාරයටද පිට වෙලා තියෙන මේ සියල්ලම පිළිබඳව GH එකක් ML එකක් දෙනවා මෙඩිකල් රිපෝට් එකක් ඒ වෛද්‍ය වාර්තාවක් දෙනවා මේ වෛද්‍ය වාර්තාවට වඩා ඔව් එතුමිය මහේස්ත්‍රාත්තුමාගේ අර 369 වෙනි වගන්තියේ ඔහුට තියෙන භූමිකාවට අනුව ඇවිදින් සාක්ෂි දෙනවා මේ සාක්ෂි දීමේදී කියනවා උණ්ඩේ ගමන් කිරීමේ මාර්ගයේ අවධානය යොමු කිරීමේදී ඊ타මත්ම පැහැදිලිව උණ්ඩේ ගමන් කර ඇත්තේ මරණකරු දනගස්සවා මතක තියාගන්න මේවා අහගන්න ඔය මහ පොළොවේ වෙච්ච දේවල් මරණකරු දනගස්සවා ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට මරණකරු දනගස්සවා ඔහුගේ මුහුණට ගිනි අවිය ඉලක්ක කොට වෙඩි තබා ඇති බවට ඒ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පැහැදිලි වෙනවා මේ පිළිබඳව ගරුගත් මහේස්ත්‍රාත්තුමා ඒ පිළිබඳ සියලු සටහන් යොදලා මෙම මරණකරුට වෙඩි තැබීමට හේතු සාධක දැන් STF එකෙන් ගෙනහිල්ලා තියෙනවා STF එකේ IP කොළඹගේ එතකොට IP කොළඹගේත් එක ටීම් එකක් ගිහිල්ලා තියෙනවා ඒ ටීම් එක ගිහිල්ලා වෙඩි තියන්නට හේතු උනේ ඇයි කියලා කොළඹගේලගේ පැත්තෙන් STF එකෙන් කියනවා අපි ගිහිල්ලා ඉන්නකොට මේ සැකකරු ඉන්දික තුවක්කුවක් තිබ්බයි කිව්වා එක තැනක අපි එතෙන් ගියා එතන තිබුණේ ඊට පස්සේ දවස් ආය යනවා ගියපුවාම වෙන තැනක තියෙනවා කිව්වා තුවක්කුවක් ඒ තුවක්කුව පොහොර උරේක දාලා තිබුණ සුදු පාට පොහොර උරෙන් තුවක්කුව අරගෙන වෙඩි තියන්න යනකොට අපි වෙඩි තිබ්බා ඇත්තටම එහෙම වෙනවා එක සාමාන්‍ය සැකකරු අපි ගිහිල්ලා ඇකියුස් කෙනෙක් ගන්න යනකොට එකවරම ෂණිකව එකට එක නිමේෂයෙන් වෙපන් එක ගත්ත වෙඩි තිබ්බා එහෙම වෙනවා හැබැයි ඒ වෙලාවට අපි වෙඩි තියන්නේ අපේ නිලධාරීන්ක සහ අපේ ජීවිතවල ආරක්ෂාවට මෙහිදී සිද්ධ වෙලා තියෙන්නේ බැලූ බැල්මට සහ ඉදිරිපත් වූ සාක්ෂි අනුව සැකකරු දනගස්සවා සැකකරුගේ ළඟට ගිහිල්ලා තමයි මේ මීටර් ගානකදී වෙඩි තිබ්බේ කියන එක මේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ ගරුගත් මහේස්ත්‍රාත්තුමා ඉතා හොඳින් සටහන් කරලා තියෙනවා. ඒ සටහන් වලට අනුව AR 2049 ඇලයිරත් 2022 කියන මේ වාර්තාවට අනුව මේ විමර්ශනය මහේස්ත්‍රාත් පරීක්ෂණය මතක තියාගන්න මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කර ලබන පරීක්ෂණය මරණයට හේතුව සහ ඊට අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනය යනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා මට මතකයි වර්තමාන ආණ්ඩුව ඇවිදින් මේ ආණ්ඩුව ඇවිදින් දැන් මාසයක් දෙකක් විතර ඇති ආව ගමම්ම වගේ ඔය නීතිපති පාලින්ද රණසිංහ උන්නැහි එව්වා ජනක බණ්ඩාර අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා බලපිටිය අධිකරණයට මතක තියාගන්න මීට ඉස්සෙල්ලා නීතිපතිවරයා ඊට ඉස්සෙල්ලා වන වාර්තාවක් ඊට කලින් මේ සිද්ධියට අදාළ පුද්ගලයෝ අත්අඩංගු කරන ඉදිරිපත් කරන අධිකරණයට කියලා. ඊට පස්සේ දෙවනියට එවනවා ජනක බණ්ඩාර අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා බලපිටිය අධිකරණයට මේ සිද්ධියේ සැකකරුවන් විරුද්ධව කිසිසේත් අපේ අධිචෝදනා බාර දීමක් කරන්නේ නැහැ. මේ පිළිබඳව සැකකරුවන් නිදහස් කරන්න වැඩිදුර විමර්ශනයක් කරන්නේ නැහැ. මේක පිළිබඳව උද්ගත වුණා තත්ත්වයක්. මේකට අතෘප්තිකර පාර්ශ්වය තමයි අර ඉන්දිකගේ බිරිඳ. ඔව් ඇය මරණකරුගේ මේ සිද්ධිය විමර්ශනයටවත් අවම වශයෙන් සදාචාරාත්මකව මතක තියාගන්න. මිනිස්සෙක් මැරුණේ මොකටද? නයා ගහලාද වෙඩි තියලාද
මේ මොකක් වෙලාද මැරුණේ කියන එක පිළිබඳවත් ලංකාවේ මහ පොළොවේ මිනිස්සුන්ට දැනගන්නට අයිතියක් තියෙනවනේ දෙයියනේ. ඒ අයිතියක් අත්හිටවලා නවත්තවුවා ඔය නීතිපති පාලින්න රණසිංහ. එහෙම නීතිපති තමයි සතුටු වෙන්න ඕනේ තමුන්නාන්සලා. ජාතික ජනබලවේගය ඇවිදිනුත් දැන් අවුරුදු 2යි. එතුමා සුවෙන් ඉන්නවා. කිසිතේකට බය වෙන්නේ නැහැ යන්නේ රිටා වෙනකම්. හොල්ලන්නවත් නැහැ අත තියන්නවත් නැහැ බයයි. කට්ටිය බයයි. අපි දන්නවා බයයි කියලා. අත තියන්නේ බලන්න ලියලා තියාගන්න රිටා වෙනකම් යවන්නේ. මොකද හේතුව? කට්ටියට වැඩක් නැහැ. මිනිස්සුන්ට වැඩේ තියෙන්නේ. මිනිස්සුන්ටයි අපිටයි වැඩේ තියෙන්නේ. ඒගොල්ලොන්ට වැඩක් නැහැ. ඒ නිසා කොමාරි කමන්න තියාගද්දෙන් තියාගෙන අපිට වෙන්න මොකද ඉස්සරහට කෙසේ හෝ වේවා. අද රාත්‍රී මගේ ඉතුරු වීඩියෝ එකෙන් මගේ රාත්‍රී වීඩියෝ එකක් තියෙනවා තමුන්නාසලා බලන්න. ඒ වීඩියෝ එකෙත් කියන්නම් මේ පැටිකිරිය කොහොමද වෙන්නේ කියලා. කොහොම හරි කෙසේ හෝ වේවා මේ සිද්ධිය පිළිබඳව අතෘප්තියට පාත් ඉන්දිකගේ බිරිඳ මේ පිළිබඳව ප්‍රතිශෝධන ඉල්ලීම් පත්‍රයක් ඉදිරිපත් කරනවා බලපිටිය ගරු මහාධිකරණ විනිශ්චයකාරතුමාට. බලපිටිය ගරු මහාධිකරණ විනිශ්චයකාර උගත් විනිශ්චයකාරතුමන් මම ස්තුතිවන්ත වෙනවා එතුමාට. ලංකා මහ පොළොවේ යුක්තිය නීතිය සහ නීතියේ පැවැත්ම පිළිබඳව මම හිතනවා ඇත්තටම අනෙකුත් මහේස්ත්‍රාත්තුමන්ලට ඉතාම හොඳ ගයිඩ්ලයින් එකක් දීලා තියෙන ප්‍රතිශෝධනය බාරගත් නඩු තීන්දුවක් එතුමා ලියලා තියෙන. ඒ නඩු තීන්දුව බැලූ බැල්මට ඉතාම ප්‍රශංසනීයයි. ඒක එතුමා කියලා තියෙනවා. තා පැහැදිලිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 369 වෙනි වගන්ති ප්‍රකාරව තමයි මහේස්ත්‍රාත්වරයෙකු මේ මම අර කලින් කියපු අපරාධ විමර්ශනයට සහාය වෙන්නේ. ඒ සහාය වීමේදී මහේස්ත්‍රාත්වරයාට ඒක නීත්‍යානුකූල නෛතික බලයක් තියෙනවා. ඒ වගේම අපරාධ නිර්ධාන සංග්‍රහයේ 393 වෙනි වගන්තිය. ඒ කියන්නේ නීතිපතිවරයාට අයිතියක් තියෙනවා බලය ලැබෙනවා නීතිපතිවරයාට අධිචෝදනා බාර දීම හෝ නොදීම පිළිබඳව මහාධිකරණයේදී. මොකද මහාධිකරණයේදී පැමිණිල්ල මෙහෙවන්න බෑ පුද්ගලික නීතිච්චෙන්ට. ඒක කරන්නේ මහාධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව. මෙන්න මෙතෙන්දි තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ භූමිකාව මහාධිකරණයට එන්නේ. ඊට ඉස්සෙල්ලා දැන් මේ නීතිපති දෙපාර්තමේන්තුව මොකටද මේ මැදිහත් වෙන්නේ? අර බලපිටිය ගරු මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුව බලපිටිය ගරු මහේස්ත්‍රාත්තුමා කියනවා මේක මිනි මැරුමක් බවට බැලූ බැල්මට පේනවා මේ පරවේෂණ සාක්ෂි මත. ඒ නිසා වහාම කොළඹගේ කියන පුද්ගලයාව මට මතක විදිහට පෑස 2 වගේ ඔහුව අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරලා විමර්ශනය තෙන්ද යන්න කියලා. මේක සම්පූර්ණයෙන් අත්හිටවනවා. මේක සම්පූර්ණ අත්හිටවනවා. හැබැයි අර ඉන්දිකගේ බිරිඳ ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රය දැම්මෙන් පස්සේ ඊයේ ඒ ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රය බාරගෙන 2024 12 10 වන දින බලපිටිය ගරු මහේස්ත්‍රාත්වරයා එදා දුන් තීන්දුව බලපිටිය මහාධිකරණ විනිශ්චයකාරු රුචිර වැලිවත්ත ගරු මහේස්ත්‍රාත්තුමා කියලා තියෙනවා ඒ ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රය බාර ගන්න. ඒ විතරක් නෙවෙයි එතුමා කියනවා මේ අපරාධ විමර්ශනය පිළිබඳව ඉතා පුළුල් විග්‍රහයක් කරනවා. ඒ පුළුල් විග්‍රහයට අනුව මේ මහේස්ත්‍රාත්වරයෙකුට ඒ තියෙන බලතල පිළිබඳව ඇත්තටම ඉතාමත්ම හොඳින් පැහැදිලි කරනවා. ඒකෙදී එතුමා කියනවා 2024 7 වෙනිදා වෛද්‍ය වාර්තාවට අනුව 2024 7 වෙනි මාසේ 9 වෙනිදා වෛද්‍ය වාර්තාවට අනුව මේ මරලා තියෙන්නේ වෙඩි තියලා. ඒ නිසා මේ වෙඩි තැබීම පිළිබඳව ඇත්තටම නිසි පරිදි ඒ වෛද්‍ය වාර්තාවේ GST විමර්ශනයේදී සාක්ෂි දීම් පිළිබඳව මේ සියලු කරුණු අරගෙන නැවත මේ ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රය බාර ගැනීමත් එක්කම මේ පිළිබඳව වහාම අධිකරණමේ කටයුතු ඉදිරි අධිකරණමේ කටයුතු බාධාකින් තොරව කරගෙන යාමට නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ නඩු විභාගය
ඒ කියන්නේ cause of death එක දෙන්න අර postmortem එක තියලා ඒවත් එක්ක මරණයට හේතුව දැන් දීලා තියෙනවා මේ ඉදිරි අධිකරණ මේ කටයුතු කරගෙන යන්නට පුළුවන් කියන එක පිළිබඳව නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගය ලබා දීලා තියෙනවා. ඒ අනුව ඇත්තටම ඉතාමත්ම ප්‍රශංසනීයයි. මොකද මහේස්ත්‍රාත්වරයෙකුට තියෙන ඉතාමත්ම පුළුල් අභිමතානුසාරී බලය මේ අභිමතානුසාරී බලය කියන වචනේ පරිසමාර්ථයෙන්ම මේක ඉතාමත්ම පුළුල්. මහේස්ත්‍රාත්වරයෙකු විමර්ශකයෙක් වෙනවා විමර්ශකයෙකුට සහාය වෙනවා. මොකද අපි ඕන වෙලාවක බී රිපෝට් එකක් දානවා, වයිට් පේපර් එකක් දානවා, එහෙම නැත්නම් ෆර්දර් රිපෝට් දානවා අනන්ත. අපිට මේ දේවල් ඒ ඉන්ක්වයරි එක යනකොට විටින් විට දැන් මොනවද උනේ ස්ටෙප් බයි ස්ටෙප් අපේ අධිකරණයට දැනුම් දෙනවා. ඒවා දැනුම් දෙන්න පුළුවන් රහස්‍ය වාර්තාව අනුව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕපන් කෝට්ස් බී රිපෝට් එකක් දාන්න පුළුවන්. මේ නිසා මේ සියල්ලත් ඉරෙව්වා ඉතාමත් මේ හිතුවක්කාරී ලෙස කවුද කරේ? නීතිපතිවරයා. නීතිපතිවරයෙකුට මේ වගේ විමර්ශනයක් යද්දී මේ වගේ අත්හිටවීමේ නෛතික බලයක් තියෙනවාද කියන එක පිළිබඳව ඉතාමත් ප්‍රශ්න සහගත විදිහට ඉතාමත් හොඳින් මේක පැහැදිලිව කියලා තියෙනවා ගරු මහාධිකරණ විශාකාරතුමා. රුචිර වැලිවත් ගරු මහාධිකරණ විශාකාරතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේක මම හිතන්නේ පොලිස් නිලධාරීන් වගේම අනාගතයේ නීතිය පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් වෙන්න බලාගෙන ඉන්න නීති ශිෂ්‍යයින්ටත් මේක ඉතාමත් හොඳයි. මේක ඉතාම හොඳ නඩු තීන්දුවක්. මොකද මේක ප්‍රතිශෝධ ඉල්ලුම් පත්‍ර බාර ගැනීමට පමණක් සීමා නොවිච්ච මේකෙන් නීතිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන් භූමිකාව පුළුවන් මෙන්න මේ තැන්වලදී පුළුවන් කියන එක පිළිබඳව ලියලා තියෙනවා. එනිසා මම හිතන්නේ මේක අපිට ඉදිරි අධිකරණ මේ කටයුතු වලදී දැන් හෙට සෙනසුරාදා ඉරිදා මම හිතන්නේ සඳුදා වෙනකොට ඒ අධිකරණ මේ කටයුතු වලදී අපිට බලා ගන්න පුළුවන්. මේක ඉතාමත් මිලේච්ඡ විදිහට ගෙදර ඉඳලා ගෙනහිල්ලා ගෙදර ඉඳලා පැහැදිලිවම ගෙනහිල්ලා STF වරුණ ජයසුන්දරලස් ගෙනහිල්ලා වෙඩි තියලා මැරුවේ. මතකද යන කොස්ගොඩ සුජීලාගේ උවමනාවට කොස්ගොඩ සුජීලාගේ සල්ලි වලට ඔය මරණ සියලු දේවල් මතක තියාගන්න ඒ පුද්ගලයෝ තමයි මරන්නේ. මං අහන්න කැමති දැන් ඔය හැමෝම කතා කරනවා. දැන් කොස්ගොඩ සුජීත දේපල තියෙන්නේ මොනවද කියලා පොලිස් දෙපාර්තමේන්තුව දන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. මම අහන්නේ ඇත්තටම පාම් පිටි දිවිකුණන්නේ. බේකරියක්ද දාලා තියෙන්නේ. ඕන කෙනෙක් දන්නව. අම්බලගොඩ මට අද උදේත් ලැයිස්තුවක් දුන්නා. මෙන්න මේ ඊයේ පෙරේද මේ ඉඩමක් ගත්තා. ඔබතුමා දන්නවද කියලා ලැයිස්තුවක් දුන්නා පින්තූරත් එක්ක. මිනිස්සු දන්නව ඒවා. නොදන්නවනේ හැබැයි කියන්න කනගාටුයි පොලිසිය දන්නේ නැහැ. අම්බලගොඩ පොලිසිය දන්නෙත් නැහැ. කොස්කොඩ පොලිසියක් තියෙනවද මම දන්නේ නැහැ. තියෙනවා නම් ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ පොලිසිය ඉහළ කට්ටිය දන්නෙත් නැහැ. ඉතින් ඒවා ඇත්තටම අපිට හිතා ගන්න පුළුවන් දන්නේ නැත්te ඇයි කියලා. හැබැයි මතක තියාගන්න. අපි දන්නවා සුජී ඉන්න තැන. අපි ඒවා හොයාගෙන අවශ්‍ය අර ජාත්‍යන්තර කටයුතු විදිහට ඒවා දෙන්න ඕන තැන්වලට ඒ රටවල් වල ඒ විදිහට දෙනවා. එතකොට ඔය සුල්තාන්ගේ එතන ඉන්නවා ඩුබායි DIG කෙනෙක්. DIGටත් එක්කම කෙලවෙලා යන්න දැන් සේරම වැඩ ටික ගිහිල්ලා තියෙන්නේ. එතකොට බලා ගන්න පුළුවන් හිටිය කොහෙද කියලා බලා ගන්නත් පුළුවන්. ඒ කට්ටිය ඉදිරියේදී ලංකාවට එන විදිහත් බලා ගන්න පුළුවන්. මතක තියාගන්න. මොකද හේතුව මේ වගේම තමයි ඊයේ පෙරේද අර ගඟේ දාලා මරපු සිද්ධිය SP නාමල් පෙරේරාගේ ටීම් එක. දැන් ඒක අපි ස්තුතිවන්ත වෙනවා. නීති හා සාමය ඇමැතුමාට ආනන්ද විජේපාල මහත්තයාට එතුමා නීති හා සාමය අමාත්‍යාංශ ලේකම් රවි සෙන්වන්ත මහත්තයාට මාර්ගයෙන් වහාම ඒකට මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID ඉන්ක්වයරියක් ආරම්භ කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. මේක පිළිබඳව ඇත්තටම මගේ ළඟ තියෙන ඇපිඩවිට් එක. ඇපිඩවිට් එකත් මම ළඟ තියෙනවා. මම ඒ ඇපිඩවිට් එකත් යවුවා යදාල බලධාරීන්ට. ඒ වගේම තව ඩොකියුමන්ට් එකක් හම්බෙලා තියෙනවා. මේ සිද්ධීන් පිළිබඳව සහ ඡායාරූප. ඊට පස්සේ ඒකේ තියෙන CCTVs තියෙනවා. මම හිතන්නේ ඒක ලබා දෙයි. මේවා ඇවිදින් පරවේෂණ සාක්ෂි. ඒක අනිත් පැත්තට ඒවා අපි හෙලි කරනකොට කට්ටිය යනවා රෙඩ් නෝටිස් ගන්න. රෙඩ් නෝටිස් නෙවෙයි ගන්න තියෙන්නේ. ඉතින් මතක තියාගන්න
ඕගොල්ලොන්ට සුජීලට රෙඩ් නෝටිස් ගන්න බයයි. ඇයි හේතුව? එක පැත්තෙන් උඩට ගාන යන්නේ නැහැ. අනිත් පැත්තෙන් තමුන්ට තියෙන ලැබෙන්න තියෙන දේවල් නැති වෙනවා. ඒ නිසා අරගන්න ඕන තරම් ස්දේට බය නැහැ. ඒ නිසා බොහොම ස්තුතියි සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට. ඇත්තටම අහිංසක අපි ආඩම්බරයක් තියෙනවා. මොකද හේතුව මේ වෙනුවෙන් අපි හඬ නැගුවා. ඒ වගේම විශේෂකාර්ය බලකාය වර්තමානයේ එකක් කියන්න ඕනේ. වර්තමාන වෙනකොට අර අනීතික වෙඩි තියන්න ගියපු ඒවා පැහැරගෙන ගිහිල්ලා වෙඩි තියෙනවා. ඒවා මොනම හේතුවටවත් කිසිම හේතුවට වර්තමාන ආණ්ඩුව ජනාධිපතිවරයා ඒවා අනුමත කරන්නේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූලව ඒ දේවල් ඒ අධිකරණ තියෙන එකට ඒ අනුව සිද්ධ වෙයි. කොස්කොඩ සුජී හෙට අල්ලගෙන ආවත් ඒත් අපි මරන්න එපයි කියලා කියන්නේ. අපි මරන්න දෙන්නේ නැහැ. මොකද හේතුව ඝාතන සංස්කෘතිය යන්නේ ඒක මිලේච්චයි. මොනම හේතුවටවත්. ඒක මිලේච්චයි. ඒ හින්දා තමයි අපි ලෝකයේ UN එකට ගිහිල්ලා අපි ඒ අය හම්බෙලා කියන්නේ ඒවට නෙවෙයි. ලංකා මහ පොළොවේ නීතිය law enforcement එක තියෙන්න ඕනේ. law and order එක තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි රටක් උඩට එන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි හඬ නගනවා. තමුන්වහන්සේලාගේ මම ආයාචනය කරනවා. IODPP නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලංකා මහ පොළොවේ තියෙන තොරතුරු කරුණාකරලා ලබා දෙන්න. ඔබතුමාලා දෙන තොරතුරු අනුව තමයි අපිට ඉදිරි වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඒ තොරතුරු ඉතාම වටිනවා. මගේ දුරකථන අංකය 0244යි 742 742යි 0289. ඒ වගේම මගේ දුරකථන අංකයට කෝල් එකක් දීලා මට ගන්න බැරි වුණොත් මං කොයි වෙලේ හරි කොයි මොහොතක හරි කතා කරනවා. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍ය සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.